හෙල්ලෝ බොයිස් ඇන් ගල්සි සාදරෙන් ආදර පිළිග රික්ක ඇකඩේ වෙතින් ගෙන තවත් අලුත් වීඩියෝහකට ඉතින් මචන් ඉතින් අප වේද මචන් ඔප්ටිමයිස් වීඩියෝ දාතින යාලු ඉතින් 4 5 අද ලැක් ෆික්ස් දාතින වශයෙන් ඉතින් ගොඩක් කට්ටිය මම දැක්ක වශයෙන් කමෙන්ට් වල ඒගොල්ලන්ට මචන් ලෝ එන්ඩ් PC එක මචන් ෆ්‍රී ෆයර් ගන්න හොඳ ඉමුලේටර් එකක් කියන්න කියලා. හරිද ඉතින් අද වීඩියෝ එක මචන් අපි කතා කරන්නේ ලෝ එන්ඩ් PC එකට මචන් ප්ලේ කරන්න පුළුවන් හොඳ ඉමුලේටර් එකක් මොකක්ද කියලා තමයි අද බලන්න යන්නේ මචන්. වැඩි කතාවන්නේ අපි වීඩියෝ එකට යාළුවෝ ඉතින් බොයිස් අද අපි බලන්න යන්නේ මචන් අපි අද ඩවුන්ලෝඩ් කරන්න යන්නේ මචන් PC එකට මචන් BlueStack emulator. හරිද බා BlueStack 5 එක තමයි අද මේ ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මචන් මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. මම හිතන්නේ පාවිච්චි කරලා ඇති. ඒ වුණාට හරියට සෙටින් ටික හැදුනේ නැත්නම් මචන් ඉතින් මේක ලැග් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සලා මචන් BlueStack official site එකට යන්න යාළුවෝ. ඉතින් අපි ගහමු මචන් BlueStack අපි 5 එක තමයි මචන් ඩවුන්ලෝඩ් කරේ. ඉතින් BlueStack 5 කියලා ගහුවට පස්සේ මචන් මෙතන download BlueStack app කියලා දෙන යාළුවෝ. ඉතින් මෙන්න මේකට ගියාට පස්සේ මෙතන see all version කියලා දෙන්න. හරිද බං? මෙතන මේක දෙන්න එපා මචන් see all version කියලා දීලා මෙතන යාළුවෝ තියෙනවා version ගොඩක්. හරිද? ඉතින් ඕගොල්ලෝ මචං මේ version දාගන්න එපා. හරිද? ඕගොල්ලෝ හරි version එක දාගත්තේ නැත්නම් වැඩේ දෙල්ලෙනවා. හරිද? ඉතින් ඕගොල්ලෝ දාන්න මචං මේ PIE 64 bit කියලා තියෙන යාළුවෝ මෙන්න මේක. හරිද? මෙන්න මේ version එක තමයි ඔයගොල්ලෝ download කරගන්න ඕනේ. අනිත් version දාගන්න එපා. ඉතින් මෙන්න මේක download කියන එකපාරට click කරන්න. එතකොට මචං මෙන්න මෙතන setup එක download වෙනවාට බලාගත්ත හැකි. ඉතින් මේ click කරන්න. මේ click කළා මචං මෙතන run. ඉතින් boys run එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ application එකක් open වෙනවා මචං BlueStack 5 මෙහෙම කියලා application එකකට open වෙයි. හරිද? එතන මේ location එක වෙනස් කරන්න බෑ. C එකටම දාගන්න SSD එකක් තියෙනවා. ඔයාලට තව speed එකක් ගත්ත හැකි. ඒ කියන්නේ ඉක්මනට load වෙනවා. හරිද? මෙතන agree and install කියන button එක click කරන්න යාළුවෝ. ඉතින් ඊට පස්සේ මෙතන යාළුවෝ download එකක් කරනවා. දැන් ඉස්සල්ලාම download එක මචං megabyte 103ක් වගේ. හරිද? ඊට පස්සේ මචං megabyte 622ක download එකක් කරනවා යාළුවෝ. අද එකපාර අපිට free fire එක මචං PC එකේ ගහන්න බෑ. මේ emulator නැතුව ගහන්න බෑ. emulator කියන්නේ මචං free fire එක run කරන එක. ඊට පස්සේ මචං මේක install වෙනවා. මෙතන මචං system requirement කියලා check in එකක් ගිහලා මචං මේ install වෙනවට පේනවා මෙන්න මේ වගේ. හරිද? ඉතින් මේකටත් තාම සාමාන්‍යයෙන් විනාඩි 2ක් 3ක් වගේ යනවා මේකත් install වෙන්න. හරි boys ඉතින් install එකෙන් පස්සේ මෙන්න මේ වගේ තමයි මචං first loading screen එක වල පේන්න මචං යටින් starting BlueStack කියලා යනවා. ඉතින් මෙන්න මේ වගේ BlueStack application එක install වෙනවා. ඉතින් මේ වගේ තමයි වට පේන්නේ. හරිද? ඉතින් බං මේක setting වගේක් තියෙනවා. හදාගන්න මේ setting ටික හදන්න නැතුව මචං game එක ගහන්න බෑ. ඇත්තටම හිර වෙනවා අම්බානෙකට. ඉස්සල්ලාම ඔයගොල්ලෝ ගන්නකොට දැන් මේක add ඒවා මේවා තියෙනවා මචං. හරිද? ඉස්සල්ලා මෙන්න මෙතන මේ යට දෙන කොටුව වල මචං මෙන්න මේ clear කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ application එකක් තියෙන්නේ. හරිද? මෙන්න මෙතන උඩ තියෙනවා මචං ඉඩි තුනක් තියෙනවා. අන්නේ click කරලා මචං එතන setting වලට යන්න. හරිද? එතන setting වලට ගිහිල්ලා යාළුවෝ මෙතන තියෙනවා මචං මේ advance එකට යන්න. ඒකට උඩ advance එක නෙවෙයි. එතන setting වලට ගිහිල්ලා යාළුවෝ මෙතන phone කියලා තියෙනවා. හරිද? එතන phone එකෙන් මචං ඔයගොල්ලෝ select කරන්න Samsung නෙමෙයි මචං මේක උඩ අපිට Asus ROG 2 කියන gaming phone select කරලා මෙතන save දෙන්න. මෙතන save දීලා යාළුවෝ ඉතින් ඔයාලට පුළුවන් මෙතන display setting වලට යන්න. හරිද? display setting වලට ගිහලා යාළුවෝ දාගන්න. ඉතින් ඔයාගේ මචං ඇත්තටම low end PC එකක් තියෙනවා මචං 960 540 දාගන්න මචං. මේකෙන් ඔයාලට හොඳ මේ FPS ගණන් ගත්ත හැකි. මේවට යන්න එපා. මෙන්න මෙතනම තියාගන්න. හරිද? මේක වැඩි ගන්න මම මේ කියන්නේ low end PC වලට. හරිද? ඉතින් ඒක දාන්න. ඉතින් මෙතන pixel density එක මචං 240ම තියාගෙන ඒක කිසිම එකක් වෙනස් කරන්න එපා. ඊට පස්සේ මෙතන performance වලට යන්න. හරිද? performance වලට ගියාට පස්සේ මෙතන CPU allocation කියලා තියෙනවනේ. මෙන්න මෙතන යාළුවෝ දැන් මේක වැරලා තියෙන මගේ 4 6 කියලා තියෙන්නේ. හරිද? ඉතින් ඔයාගේ CPU එකේ course කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඔයා බලන්න CPU එකේ course කීයක් තියෙනවද කියලා බලන්න. මෙතන task right click කරලා task manager එකේ මචං ඒක task manager එකට යන්න. මෙතන ගියාට පස්සේ මචං මෙතන තියෙනවා මේ option performance කියලා. හරිද? මෙතන performance එකට ගියාට පස්සේ මෙතන බලවත් ඔයාගේ CPU එකේ course කීයක් තියෙනවද කියලා යාළුවෝ. ඉතින් මගේ course 4ක් තියෙනවා. ඉතින් මචං මගේ 4ක් තියෙනවා මම මෙතන දාන්නේ සාමාන්‍යයෙන් course 2ක් වගේ. හරිද? සම්පූර්ණ course ගන්න දාන්න එපා. එහෙම දැම්මොත් මචං CPU එකේ මචං මේ වැඩ ගන්න මචං course කරන්න නැතිලා lag වෙන්න ගන්නවා. හරිද? ඊට පස්සේ මෙතන memory allocation කියලා තියෙනවා. ඉතින් ඔයාගේ සාමාන්‍ය මචං RAM එක ඔයා හිතන්න වගේ 4GB වගේ තියෙනවනේ යාළුවෝ. ඉතින් මෙතනින් 2GB වගේ දාගන්න. ඔයාගේ RAM එක මචං 8GB තියෙනවා නම් මෙතනින් සාමාන්‍ය 6GB වගේ දාගත්තකොට මෙතන custom ගිහිල්ලා යාළුවෝ 1024 6න් වැඩි කරන්න. හරිද? ඒන ගන්න මෙතනින් දාගත්ත එක 1024 6න් වැඩි කරලා ඒන ගන්න මෙතනින් දා 6GB කරගන්න. හරිද? ඉතින් මගේ RAM එක 32GB තියෙනවා. මම මෙතනින් 8GB තියනවා යාළුවෝ. ඉතින් ඔයාට කැමති නම් මේක 12GB වුණත් දැම්ම හැකි මට ඕන. හරිද? මෙතන custom කියලා 12 වැඩි කරලා 12GB දැම්ම හැකි. හරිද? 12 මේ 16 වුණත් දාන්න පුළුවන් මගේ 32GB තියෙන හින්දා. හරිද? ඉතින් මෙතන 12GB දන්න එක්ස්ට්‍රීම් තියෙන ඉඳි. ඊට පස්සේ මෙතන performance mode එකට ගිහලා යාළුවෝ ඉතින් මෙතන high performance මන් දීලා තියෙන්නේ.
ඒක දෙන්න අලුතින් හයිපෝස් දෙන්න වගේ රැම්ම අඩුව මච මෙත බැලස් ොල්ට වැඩ හැකි බැලස් පෝස හ රැම අඩුවන වගේ රැම සාමන ගන්න තින ්‍රම සාමන අවම ජීබ තින මච හයිපෝසක දෙ ප්‍රශ්න කන්න ෆ්‍රේම් රේට් කිල් තින මෙතන හැට කියල තින්නේ මෙතන යාලු තින නේබල් හයි ෆ්‍රේම් රේට් කියලාලු එන්නත ටික්ක කොන් කරගන්න ඔන් කල මෙ මේ සම්පූරෙන් වැඩි කරන්න හරිද එතන 240ටම දාලා මෙතන යට තියෙන යාලුවේ මේ ඩිස්පලේ FPS ටියරින් ගේම් ප්ලේ එකත් තොන් කරලා මේ එනේබල් vertical syncration කියන මචං එක දෙන්න එපා මේක දීලා මෙතන save දීලා මචං මෙතන restart now දෙන්න. එතකොට ඔයාගේ application එක close වෙලා ආයෙ restart වෙන ගන්නවා. සාමාන්‍යයෙන් තප්පර 3-4 5ක් යද්දී application එක ආයෙ restart වෙනවා. හරිද? තාම නෑ නේ. හරි මේ ඉන්නවා. ඉතින් ඒක restart එකදී මම ඊටු setting ටික වෙනවා. ඉතින් ආයෙත් ඔයාලා setting වලට ගියා හැකි මෙතනින් ගිහිල්ලා යාළුවේ මෙතන කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. මෙතන graphics setting වලට ගියාට පස්සේ මෙතන රෙකමන්ඩඩ් කිය වැටල තිනමගේ හරිද ඉති සමරට මෙත ඩිරෙක්් ටෙක්ස් කිය වැටල ඇති ඕපන් ජල් කෙලති ඔයා ඉතින් නොද රෙකමන්ඩලා තිනක දාගන්න හරි ද මෙතන මගේ ඕපන් ජලන් උකන් කියල තින යාලු ති ටික් දා තින්න මෙතන වෙනස් කරන්න මෙතන ඉන්ටෆේස් රෙන්ඩර් කියනක යාලුවේ මෙතන සොෆ්ටයා තියෙනවන හරිද මෙත සොෆ්ට වැරල තිරන යාලුව පොසර යන්න වර වීජකාඩ තිරන යාලි ට මෙතන දත් ඕපන් ජල් ඩෙක්ටෙක් නත ොට තියන්නත් පුළුව මෙතන දානල ඕපන් ජල් දාන ති මෙතන ASTC ටෙක්ස්ච බීට කියල තින හරිද මේක ඔෆ් කරගන්න යාලුවේ වාට මෙතන හාඩර්මික සපෝට් කරන්න මේ ඉමිලේට්‍රි මච මේ ඔෆ් කරගන්න මොකොද මෙතන සොෆ්ට ඩිකෝටින් දාප මචවගේ සීපියකින් තමයි මේ යුසේජක වැඩිවෙන සීපික යුසේජක වැඩිරගෙන මච පිසික ලැක්වෙන්න ගන්න බැඩි මේක දින මච මෙතන සේව් දෙන්න හරි දායි රීස්ටාර්ට් කරගන්න ඉතින් ඉන්නේ සෙටින් ටික එච්චරයි මේක තියෙන්නේ මේ වලි ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ තියෙනවා ගේම් ඩිටෙක්ෂන් කියලා මංශා ඔලෝ බ්ලූ ස්ටැක් ටු කනෙක්ට් විත් යුවර් ගේම් පැඩ් කියන එක වහන්න ඒක වැඩක් නැහැ හරිද ඊට පස්සේ ඒක සේව් කරගන්න මෙතන ප්‍රිෆරන්සස් වලට යන්න හරිද එතන ගියාට පස්සේ මෙතන තියෙනවා යාළුවේ මේක තියෙනවා යාළුවේ බ්ලූ ස්ටැක් එකේ මේ ඩිස්කෝඩ් එක ඒකත් අහන්න හරිද ඒකත් අහන්න ඒක ඕන නැහැ මේ ඒත් එක්ක මේ යාළුවේ මෙන්න මෙතන තියෙනවා මේ කෝ ඒක මෙන්න මෙතන allow blue stack to show ads during gameplay කියලා තියෙන යාළුවා ඒකත් අහන්න හරිද එන්න ඒක වහන්න යාළුවා ඇඩ් මේ ප්ලේ වෙන එක වහන්න ඒක තේරුවන්න ඒ වගේ මේ වෙන විදිහට ඒ වහලා මෙතනින් සේව් කරන්න ඊට පස්සේ ඔයාලට මචං මෙන්න මේ වගේ තමයි තියෙන්නේ හරිද මේ වගේ තියෙන්නේ දැන් ඔයාලට free fire එක download කරගන්න ඕනේ මේකට ඉතින් ඔයාලට පුළුවන් මචං මෙන්න මෙතන play store එකට ගිහිල්ලා මචං සුපුරුදු පරිදි වගේ email එකක් දීලා log වෙලා මේ play store එකෙන් download කරන්නත් පුළුවන් නැත්නම් ඔයාලට පුළුවන් ආයේ play store මේක sign වෙන්න දෙයක් නැහැ යාළුවා මෙතන chrome එකට ගිහිල්ලා Free Fire official site එකෙන් මම download කරගත්ත එක Free Fire version එක මම ඒතර බයෝ වෙන තැන official site එකෙන් Play Store වලින් official site එකෙන් මම download කරගත්ත එක game එක. මෙතන Chrome එක click කරන්න. මෙතන ගහන්න යාළුවේ Free Fire download කියලා ගහන්න. ගිහුවට පස්සේ යාළුවේ මෙතන මෙහෙම තියෙනවා මෙන්න මෙතන FF download කියලා තියෙනවා official site එකෙන් download කරගත්ත එකට Free Fire download mobile කියලා දෙනවා. ඉතින් මේකට ගියාට පස්සේ ආවේ මෙන්න මෙතන දෙන download APK කියලා මෙන්න මේ ක්ලික් කරන්න මේ ක්ලික් කරාම ඔයා download වෙනවා පේනවා මෙන්න මේක. ඔයාගේ Free Fire එක download වෙනවා මචං මෙගාබයිට් 501ක් වගේ යන්නේ. දැන්ට 2GB වගේ යන්නේ නැති. හරිද අපිට? ඉතින් මේක මෙන්න මේ වගේ download වෙනවා. අර බලාගන්න. ඉතින් මේක download වුණාට පස්සේ වෙලා යනවා චුට්ටක් කරලා කියලා ඉඳන් ඈ. PC ප්ලේ කරත් මචං හැම තිස්සෙම මේක අප්ඩේට් කරගෙන බලා මේ ඉතින් මේක ඩවුන්ලෝඩ් කරලා ඉවරයි යාළුවා ඉතින් මෙතන ක්ලික් කරන්න මේ ක්ලික් කරාම unknown application කියලා එකක් තියෙනවා ස්ටාර්ටින් ඇප් කියලා තියෙනවා මෙන්න මේකට මේක ඉන්ස්ටෝල් කරන්න හරිද ඒතර Free Fire එක ඉන්ස්ටෝල් වෙනවා මේක ඉන්ස්ටෝල් නැතර මම පොඩි ටිප් එකක් දෙන්න හැම වෙලෙම PC ප්ලේ කරන මචං එමුලේටර් හැම වෙලෙම ලේටස්ට් version එක පාවිච්චි කරන්න හරිද ඒ කියන්නේ මේකට අප්ඩේට් වෙනවා අපිට setting වලට ගිහිල්ලා මෙතන about වලට ගිහිල්ලා යාළුවේ මෙතන check for update දෙන්න මචං මෙතන latest version නම් ප්‍රශ්නයක් නැහැ මචං මේක වගේ update කියලා දිනවනම් මචං මේක update එක දෙන්න ඔයාලට තියෙන යාළුවා ඊට පස්සේ මේක custom HUD එක හදාගන්න ඉතින් ඔයා ඔක්කොම කරලා මෙතන setting වලට ගිහිල්ලා යාළුවේ මේක smooth දාගන්න හරිද smooth දාගෙන මේ මෙතන experimental boost කියන එක මචං on කරගන්න එපා මොකද on කරගත්තාම වෙන case වැඩි මෙතන HD text කියන එකත් වහගනින් හරිද ඒකත් එපා මේ සේරම වහන්න මෙතන තියෙන සේරම වහන්න ඕන් කරගන්න එපා හරිද ඊට පස්සේ යාළුවේ ඔයාලට තියෙන මෙන්න මෙතන custom HUD එකට ගිහිල්ලා යාළුවේ මෙතනට
ඊට කස්ටම් හඩ්ඩට යන්න හරිද කස්ටම් හඩ්ඩ ඉතින් වාට පුලුවන් මෙතන ඊට පස්සේ කීබෝඩ් එක ඕපන් කරගෙන පැත්තෙන් වට හදාගත්තා හරිද ඒ කියන්නේ දැන් මෙහෙම දැන් වාට වෙපන් එක ගන්න ආරෙක් දාගත්තා එක මෙතන දෙක දාගත්තා එක කීස් ටික වා කීබෝඩ් එකෙන් කීස් ටික මෙතනින් දාගන්නයි තියෙන්නේ මෙතනින් ෆයර් කරනවා මෙන්න මෙහෙම කියලා දාගන්නයි තියෙන්නේ මේ දාලා මෙතනින් සේව් කරගන්න ඊට පස්සේ වාට යාළුවේ මේ මැච් එකක් ප්ලේ කරලා බලන්න පුළුවන් ඉතින් බොයිස් වීඩියෝ හොඳ නම් වට මචං කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාලා ෂෙයා කරලා දාන්න ගැම්මරම එන අලුත් වීඩියෝ එක අපි හම්බෙමු ජය වේවා යාළුවෝ Head there.